සුබ දවසක් ඕගලන්ට. අදත් සංජීව ඇන්ටි ෆ්ලොක්ස් එක ඕගලන්ට සාදරයෙන් පිළිගන්නවා. අදත් මේ පිටිපස්සෙන් පේන මෙම සෙත් තෝමස් වර්ගයේ ඔරලෝසු ඕගලන්ට ඉදිරිපත් කරන මිලදී ගන්න පුළුවන්. මේක නම්බර් එක 52. ගොඩක් අය අහනවා සෙත් තෝමස් වර්ගයේ ඔරලෝසු කොහොමද ඒ විස්තර කොහොමද මොකද්ද කියලා මේ සෙත් තෝමස් වලටයි මෙච්චර වටින්නේ කියලා. අද පොඩ ඉදිරිපත් කරන්න බැලුවා සෙත් තෝමස් වල ඉතිහාසය කොහොමද කියලා. සෙත් තෝමස් කියන්නේ මේක හදපු පුද්ගලයා 1840 තමයි එයාගේ ෆැක්ටරි එක දාලා එයා හැදුවේ. එයා ඊට ඉස්සෙල්ලා වැඩ කරා තව ඔරලෝසු කම්පැනි එක. එයායි තව යාළුවෙකු එකතු වෙලා ඇමරිකාවේ. ඊට පස්සේ ඒ දෙන්න එකතු වෙලා වෙනම ඒගොල්ලන්ගෙම ඔරලෝසු හදන්න පටන් ගත්තා සෙත් තෝමස් නමින්. ඊට පස්සේ 1840 හැදුවා හොඳම ඒ කියන්නේ ප්‍රීමියම් ක්ලොක් එකක් එයා. මේකේ දැන් ගොඩක් ඒ කාලේ තිබුණා ගොඩක් මේ හතරස් ඔරලෝසු තිබුණේ බිත්ති එල්ලන ඒවා. එතකොට ඒ වෙලේ ඩයල් කියන්නේ මෙන්න මේ රවුම ගොඩක් පොඩි තිබුණා. එතකොට ඒගොල්ලන්ට වෙලාව බලද්දී ඈතට වෙලාව පෙවුන්නේ නැහැ. ඒකින්ද ඒගොල්ලන් කරපු දේ මේ අලුතෙන් මේ ඔරලෝසු නිර්මාණය කරා. මේක 1890 හදලා තියෙන්නේ. මේකෙදි ගොඩක් කරේ ඒගොල්ලන් මේ ඩයල් එක ලොකු කරා. එතකොට ඈත ඉන්න ඕන එක්කෙනෙක්ට බලන්න පුළුවන්. දැන් මේකේ ස්මෝල් ඩයල් මේ වගේ තව ලොකු ඩයල් එක තියෙන එකක් තියෙනවා. එතකොට ඈත එක්කෙනෙක් පහසුවෙන් වෙලාව බලා ගන්න පුළුවන්. මේ වගේ ඔරලෝසු සෑහෙන ඒ පාර ලොකු මාකට් එකක් ඇවිල්ලා ඒ කාලේ ගොඩක් සෙල් වුණා. එතකොට දැන් මේ මැෂින් එක දැන් මේක වැඩ කරනවා. දැන් මේ ඔරලෝසු මේ වගේ ඇතුලේ තියෙන මැෂින් එක මෙන්න මේක. දැන් සෙත් තෝමස් මැෂින්ස් වල ඔයගොල්ලෝ මේ ළඟට හම්පෙන්නේ මේක ST කියලා ගහලා තියෙනවා made in USA කියලා තියෙනවා. නැත්නම් සෙත් තෝමස් කියලා ගහලා තියෙනවා. මේක තමයි ඒගොල්ලන් හදපු ප්‍රීමියම් මැෂින් එක. මේකේ දෙකක් තියෙනවා. මේ පැත්තෙන් පුළුවන් වෙලාව වයින් කරන්න. මේ පැත්තෙන් තියෙනවා මේ පැත්තෙන් වෙලාව මේ පැත්තෙන් මේ බෙල් එක වදින එක වැඩ කරනවා. මේ දුර දෙකෙන් තමයි සම්පූර්ණ මේ මැෂින් එකට පව එක එන්නේ. දවල්ට ඕනම් බලන්න පුළුවන් මේකේ පල්ලෙහාට තමයි මේ වගේ මේ බට්ට එල්ලෙන්නේ. ඒකෙන් තමයි දෙපැත්තට යන්නේ ඔය වැඩ කරන එකේ. මේ ඇතුලේ තියෙන මේ වගේ ඩෙන්ටිකල් මැෂින් එක. මේකෙන් පුළුවන් වයින් කරන්න මෙහෙම. ඊට අමතරව බලන්න පුළුවන් ඕගලන්ට මෙතනින් මේ මිනිත්තු කට්ට කැරකෙද්දි කැරකිලා මේ විදිහට තමයි මෙකැනිසම් එක වැඩ කරන්නේ. මේ වගේ බෙල් වදින විදිහ මේ විදිහට වදින මේ පය භාගයට එකක් වැදුනා. ඊට පස්සේ අදාළ වෙලාවට වදින විදිය. ගොඩක් අය කියනවා මැෂින් එක පොඩ්ඩක් ගලවලා පෙන්නන්න කියලා. මේ ඇතුලේ තියෙන මෙන්න මේ වගේ මැෂින් එකක්. මේක සර්විස් කරලා ඔක්කොම හොඳට තියෙන එකක්. මේ මෙතන තමයි ගහලා තියෙන්නේ ST සෙත් තෝමස් කියලා. ඕගලන්ට දැන් මේ ඔරලෝසු මම පෙන්නන්නම්. මේක මිලදී ගන්න පුළුවන්. මේක දැන් වටේ පෙට්ටිය බලන්න පුළුවන්. මේක නම්බර් එක 52. මේක පැයකට වරක් වදින එක. මේක 1890 හදපු ඔරලෝසුවක්. මේක මිලදී ගන්න අය මම බත්තර මුල්ලේ ඉන්නේ. ඔයගන්ට කෝල් කරන්න පුළුවන් 077 078 474ට. නැත්නම් මගේ Facebook site එකක් තියෙනවා සංජීව ඇන්ටික් ක්ලොක් සේල් කියලා. ඒකට ගියාම මේ වගේ ඔරලෝසු ගොඩක් දාලා තියෙනවා. ඔයගලන්ට අවශ්‍ය ඔරලෝසුවක් බලලා මට WhatsApp කරලා කතා කරගන්න පුළුවන්. රැඳී සිටියාට බෙහෙවින් ස්තුතියි. මේකේ මිල රුපියල් 95000ක් වෙනවා.